Hi කට්ටිය අද අපි හරි වැදගත් ටොපික් එකක් ගැන තමයි කතා කරන්නේ. ගොඩක් අයට ෆැට් බර්න් කරන්න ගොඩක් වෙලා යනවා. ගොඩක් අය මට මෙසේජ් කරනවා කියනවා සරි මම ඩයට් කරනවා වර්ක්අවුට් කරනවා ඒත් මට කෙට්ටු වෙන්න ගොඩාක් වෙලා යනවා නැත්නම් මට රිසල්ට්ස් පේන්නේ නැහැ. මෙන්න මේක වෙන්න ඕගලන්ට ගොඩක් හේතු තියෙනවා. ඒ නිසා මම මේ හේතු ටිකක් ලිස්ට් ඩවුන් කරන්නම්. ඊට පස්සේ මම ඕගලන්ට කියන්නම් කොහොමද අපි අපේ ෆැට් බර්නින් රේට් එක අපේ මේදේ පිච්චෙන රේට් එක ස්පීඩ් අප් කරන්න කියලා. හරි? ඉස්සල හේතුව තමයි ගොඩක් කාන්තාවන්ට හෝමෝන් ප්‍රොබ්ලම්ස් තියෙනවා. ඒ කියන්නේ PCOS, තයිරොක්සින් ප්‍රශ්න, ටෙස්ටොස්ටරෝන් වැඩි, අන්න ඒ වගේ ඊස්ට්‍රජන් වැඩි, ඒ වගේ ගොඩක් ප්‍රශ්න නිසා අපේ ෆැට් ලොස් රේට් එක ගොඩක් ස්ලෝ වෙනවා. අනිත් එක තමයි ගොඩක් අය වැරදි ඩයට් එක ෆොලෝ කරනවා. ඒ කියන්නේ එකපාරට කාබ්ස් කට් කරනවා නැත්නම් කැලරීස් වැඩියෙන් ගන්නවා කෑම හෙල්දි වුණාට හරියට කැලරි ගණන් කරන්නේ නැහැ. ගොඩක් අය කාන්තාවන් අඩි 5යි උස ලංකාවේ 5යි 2යි ඒ හින්දා අපි ගන්න කැලරි ප්‍රමාණය ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක තමයි ගොඩක් කාන්තාවන් weight training විතරක් කරනවා. ඒ කියන්නේ යකඩ විතරක් උස්සනවා. ඒක හරියන්නේ නැහැ. අපි කාඩියෝ උත් කරන්න ඕනේ. හරි? කාඩියෝ කියන්නේ walking, running, zumba, පොඩක් පාක් එකේ ඇවිදින එක, kick boxing මොනවා හරි අපේ heart rate එක up වෙන්න exercises මිනිස්සු කරන්නේ නැහැ. ඒ හින්දා තමයි fat loss එක ගොඩාක් slow. අනිත් එක තමයි ගොඩක් අය හිතනවා හරි මම දවසට එක මීල් එකයි කන්නේ ඒ නිසා මම මහත් වෙන්නේ නැහැ කියලා. අපි එහෙම කරාම අපේ metabolism එක slow වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟ ක්‍රියාකාර කරන ස්පීඩ් එක. ඒ කියන්නේ අපි fat burn කරන ස්පීඩ් එක. අපේ muscles recovery වෙන ස්පීඩ් එක. අපි කෑම දිරවන ස්පීඩ් එක. අන්න ඒ ස්පීඩ් එක ඔක්කොම අඩු වෙනවා දවසට එක මීල් එකක් කෑවා කියලා කිසිම fat loss එකක් වෙන්නේ නැහැ. හරි? දැන් මම ඕගලන්ට කියන්නම් කොහොමද අපි මේ ප්‍රශ්න දිහා බලලා කොහොමද අපි මේක මේ හරි ගස්සන්නේ කියලා. කොහොමද අපි අපේ fat loss එක. ඒ කියන්නේ අපි මේදය අඩු කරලා අපේ බර ඇඟේ තියෙන ෆැට් එක අඩු කරන්නේ කොහොමද කියලා ඒ ස්පීඩ් එක ඒ රේට් එක ස්පීඩ් අප් කරන්නේ කොහොමද කියලා මම ඕගලන්ට කියන්නම්. සෝ ඉස්සෙල්ලා මම දැන් කිව්ව හෝමෝන් ප්‍රශ්න ගැන ඕගලන් හෝමෝන් ටෙස්ට් එක කියන්න. ගයිනකොලොජිස්ට් හරි එන්ඩොක්‍රිනොලොජිස්ට් ගාවට ගිහිල්ලා හෝමෝන් ටෙස්ට් එකක් කරන්න. එතකොට ඒගොල්ලන් කියයි ඕගලන්ට ගන්න ඕනේ ප්‍රතිකාරය. ඒ බෙහෙත් අරගෙන විතරක් හරියන්නේ නැහැ. එක්සර්සයිස් කරන්න ඕනේ. ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ අපි කිව්වා හරියට දවසේ කැලරි ප්‍රමාණය ගණන් කරලා ඕගලන් ඒ කැලරි ගානට දවසට ගන්න ඕනේ. ඊට වැඩියෙන් කාලා බෑ, අඩුවෙන් කාලත් බෑ. එතකොට අපි කොහොමද මේ කැලරිස් ගණන් කරන්නේ? අපි මේල්ද ෆීමේල්ද, අපි සතියට කී පාරක්ද වර්ක්අවුට් කරන්නේ, ජොබ් එක ඇක්ටිව්ද, ඒ ඔක්කොම බලලා ඕගලන්ට පුළුවන් කෝච් කෙනෙක්ට හරි කාට හරි අහලා ඕගලන් දන්නේ නැත්නම් මගෙන් හරි අහලා ඒ කැලරි ටික කැල්කියුලේට් කරගන්න. එතකොට තමයි ඕගලන්ට ඩෙෆිසිට් කැලරි ඩෙෆිසිට් එක ගිහිල්ලා ඕගලන්ට ෆැට් ලොස් එක බලා ගන්න පුළුවන්. හරි? අපිට තව දෙයක් කරන්න පුළුවන් අපේ ෆැට් ලොස් රේට් එක ස්පීඩ් අප් කරන්න. ඕගලන්ට පුළුවන් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න අපේ ඇඟේ මෙටබොලිසම් එක ස්පීඩ් අප් කරන්න. ඒ කියන්නේ අපේ ඇඟේ ක්‍රියාකාරීත්වකම අපේ ඒ ස්පීඩ් එක, කෑම දිරවන ස්පීඩ් එක, රිකවරි වෙන ස්පීඩ් එක, මසල් පේශි වර්ධනය කරන ස්පීඩ් එකයි ෆැට් ලොස් ස්පීඩ් එකයි වැඩි කරන්න අපිට පුළුවන් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න. මොනවාද? ජින්ජර්, ඇපල් සයිඩර් විනිගර්, එතකොට ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට්, මේ වෙදාරණ කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එකත් මම ගන්න පටන් ගත්තා. ඒක නැචරල් ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේ ග්‍රීන් ටී ප්‍රූවන් වෙලා තියෙන්නේ ෆැට් ලොස් වලට. ඒ හින්දා ඔයගලන්ට ආටිකල්ස් ඕනනම් මගෙන් අහන්න. මේක වෙදාරණ කියලා බ්‍රෑන්ඩ් එකක ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එකක් තමයි මම මේ දවස්වල ගන්නෙ. ඒක හොඳ ප්‍රොඩක්ට් එකක්. මේකේ කැප්සියුල් 60ක් තියෙනවා. ඒ වගේ ප්‍රොඩක්ට්ස් අරගෙන ඔයගලන්ට පුළුවන් මෙටබොලිසම් එක ඉන්ක්‍රීස් කරන්න. අනිත් එක වතුර බොන්න ඕනේ. බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ. බ්‍රෙක්ෆාස්ට් ස්කිප් කරන්න බෑ. මේ වගේ ටිප්ස් වලින් ඕගලන්ට පුළුවන් ඕගලන්ට ෆැට් ලොස් පේන්නේ නැත්නම් මේ චේන්ජස් ටික කරලා ඕගලන්ට පුළුවන් ෆැට් ලොස් එකක් කොහොම හරි බලා ගන්න. කන්ටිනියු කරන එක තමයි වැදගත්. good luck.